Welcome back my YouTube channel. ඉතින් කොහමද ඔයාලට? අද නම් ඉතින් වීඩියෝ එකක් කරන්න හිතුවේ නැහැ. ඒත් ඉතින් මට හිතුණා නිකන් වීඩියෝ එකක් ගන්න ඕන කියලා. ඉතින් බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් ඉන්න මාත් එක්ක මට පොඩි කෑමක් හම්බුණා. බයිට් එකේ මේක එක වගේ බයිට් තියෙනවා. මේ ගෙදරයි මොනවද ගෙනාවම මට හැමදාම ගෙනාලා දෙනවා. ඉතින් මෙයාලා හැමදාම වගේ මේ වගේ කේකස් කෑම දෙයක් ගෙනවා. ඒක නම මට දෙනවා. මම අද වීඩියෝ එකක් කරන්න නෙමෙයි මේ මේ තමයි දෙවල් වගේ තිබ්බා. ඒක කරා. දැන් මගේ කාමරේට බකුරු එකක් තියෙනවා පත්තු කරන්න. මේ බකුරු පත්තු කරන්න තුන දාන්න. මේවා පත්තු කරලා මේ ගින්දරේ ඉතින් නෑනේ. මේව පත්තු කරලා මට ෆෝන් එක තියාගන්න යන්න නෑ. ඉතින් මම දැන් මම ෆෝන් එක තියාගත්තා. මට තියාගන්න ස්ටෑන්ඩ් එකක් නැහැ. මම ඒ අහුවෙන කියන්නේ. මේ බකුරු එක මම පත්තු කරගන්න හදන්නේ. ඉතින් ගෑස් එකේ පත්තු කරා. ගෑස් එක ඔෆ් කරලා ළම ගෑස් එක කරන් ඉන්න. මම දැන් බකුරු එක පත්තු කරනවා මේ බලන්න. මේක ඉතින් මේක අර දර වගේ තමයි ඉතින් ලංකාව වගේ මෙහි දර නෑනේ. මේ නිසා දැන් මේක දැන් මගේ කාමරේට ගෙනියන්න හදනවා. මම දැන් කාමරේට යනවා. ඉතින් මගේ කාමරේ අද මම ක්ලීන් කරා. උදේ මම වීඩියෝ එකක් ගන්න නෙවෙයි හිටියේ. ඉතින් ඒක ඔයාලට පෙන්වන්න බැරි වුණා. මම ඉතින් මගේ කාමරේ ක්ලීන් කරපු වෙලාවේ මේ කාපට් එහෙම ඉතින් මම මෙහෙම දැම්මා. දැන් මේකට දේවල් ටිකක් තියෙනවා දාන්න මේක චුට්ටක් පත් වෙනකන් ඉන්න ඕන ගින්දර. මම දැන් හදන්නේ මගේ කාමරේ කාපට් ටික එහෙම මේ දාලා අයන් බෝඩ් එක එහෙම තිබිච්ච තැනින් තියාගන්න. මම උදේ ක්ලීන් කරපු නිසා ඒ ටික එහෙමම මේ තිබ්බ. ඉතින් මේ මොප් කරපු නිසා ඉතින් දැන් මම ඒ ටික හරි ගස්සන්න ගමන් ඉන්නේ. දැන් මම හදන්නේ බහුල් පත් කරගන්න ඉතින්. මේ මානු සුන්දර. වාට පේනවද දන්නේ? මම හරියට මේ සුන්දරට මේ උදේ උදේට හතරට පත් කරනවා. ඉතින් බලන්න ඒක තවම දුක් ගමනවා. ඉතින් මේක මානු සුන්දර මම හරියට යන්නේ. මේ බලන්න. ඉතින් මේ වගේම නේද තාක්කත් මේක තමයි කරන්න එන්නේ. සුන්දර. මේක නම් හරි අමාරු තමයි. මේක මෙහෙම දාගෙන ඉන්නවා කියන. මම මෙතන මාස නෑ. දැන් ඉතින් මම දාගෙන ඉන්නවා. ඉතින් මෙතන මෙදියට යන නිසා මේ ගොරවන්න නැහැ. ඉතින් වල පළවෙනිට දාගන්න බෑ කතා කරත් එහෙම. ඒ නිසා මම දාගෙන ඉන්නේ. බලන්න. සුන්දර. මේක කාමරේට මේක මම තියලා තිබ්බම එන්නේ මම පිටින් තියනවා එතකොට මේ මම ඉතින් කාමරේ යන්නේ එළියට යනවා. ඉතින් මේ තියෙන මගේ කාමරේ බලන්න ඉතින් මම තමයි තියෙන්නේ. ඔයාලට බෝරින් වෙයිද දන්නේ නැහැ මගේ වීඩියෝ. මොකද ඉතින් මම තනියම ඉන්නේ. යාළුවෙක් වගේ අද මේ එන දවස දැන් සාමාන්‍යයෙන් සිකුරාදට මේ ආලකේ ගෙදරින් පිට ඉන්න ළමයි එනවා බඳ පොය. අද ඉතින් එන දවස කවුරුත් එන්නේ නැහැ කිව්වද? ඒ නිසාද පොඩ්ඩක් එවියන් කියන ගෙදරට විතර. මට මේ ක්‍රීම් එකක් දුන්නා බොඩි ලෝෂන් එකක් කියලා මේ ළම කලින් මේ මුකුත් නැහැ. හැමදාම ඉතින් මේ වගේ මම හරි දෙනවා. හොඳයි. මම ඉතින් තනියම තමයි ඉන්නේ වැඩිපුර. ඒ නිසා ඉතින් ඔයාලට මගේ වීඩියෝ බෝරින් වෙයිද දන්නේ නැහැ. ලංකාවට ගිය දවසට තමයි ඉතින් වීඩියෝ ටිකක් දාන්න පුළුවන්. ඉතින් මම මේ තනියම ඉතින් ඉන්නේ මෙහෙම ගෙදරකට ඉන්නවා ඒ හිටියට. එහෙම නෑ ඉතින් යාළුවෝ ඇතුලේ. මම කාමරේ තියෙන ගෙදරින් එළිය පිට. එහෙම තමයි ඉතින්. ෆුඩ් චැලෙන්ජ් එකක් ගේන ආසාවෙන් ඉන්නවා. ඉතින් කවුරුත් නැහැ ඒකට. අර ගෙදර පිටින් ඉන්න දුවේගේ එක්කෙනෙක් ඉන්නවා පිලිපීනේ. ඉතින් එයා ආවොත් තමයි මේ එයා කැමති දන්නේ නැහැ. එයා ආවොත් තමයි ඉතින් බලන්න ඕනේ. මම හිතුවා එයා ඒක කියලා ආවේ නැහැ. ඉතින් මට වයිට් මේ කන්නේ හදන්නේ. මේ රසයි ඉතින්. ඉතින් උයන ටයිම් එක වෙනකම් මම ඉතින් කාමරේ තමයි අපේ බාගෙන් විතර යනවා උයන්න. ඒ දාට හමුවෙමු. මම දැන් ආවා උයන්න guys. මේ මාළුව සුද්ධ කරන්න ඕනේ. මම දන්නේ මේ මාළු සුද්ධ කරන්න. මම සුද්ධ කරලත් නැහැ. බලමු try එකක් දීලා. මේ බලන්න guys ඉතින් අවසානයේ මගේ මාළුවා ඇත්තටම මම දන්නේ මේ මාළු සුද්ධ කරන්න. වෙනද නම් මට සුද්ධ කරලා දෙනවා. ඉතින් අද මට සුද්ධ කරගන්නවා. හැමදාම යාළුවා නම් සුද්ධ කරලා දෙන එකක් නැහැනේ. මේ බලමු ඉතින් මොනවා කියයිද දන්නේ නැහැ. බලමු ඉතින් දන්න එකට සුද්ධ කරා.
අද මට කිව්වේ බිරියානි හදන්න කියලා. මම ඉතින් මේකට අවශ්‍ය ලෝන් ටික ගන්නේ. මේ බිරියානි කෝල ඉතින් මෙහි වෙනස් හදන විදිය. ඉතින් මාළුව මං අවන් එකට දැම්මා. දාලා දැම්මේ එළවලු ටික ගන්නවා. ඒකට අවශ්‍ය එළවලු ටික. මම දැන් එළවලු ටික කපා ගන්න හදන්නේ. බිරියානියකට අවශ්‍ය කරන. මං ඉතින් දැන් එළවලු ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් ඉස්සරලා භාජන ලිපේ තියලා මම ලුණු ටික මේ දාගන්නවා. ලුණු ටික දාගෙන ඒක චුට්ටක් මේන තෙල් දාලා නැහැ. තෙල් දාන්නේ දැන්. ලුණු ටික චුට්ටක් මේ වුණාට පස්සේ තමයි මම තෙල් ටික දාගන්නේ. ඉතින් ලුණු ටික මේ වුණාට පස්සේ මම කැරට් බෙලි දෙකම බෙලි භාගයකට දාගත්තා. මේ කපලා ඉතින් මේ ඒකට මම එනසල් ටිකයි ලුණු කුඩු ටිකකුත් දාගත්තා. වෙනද නම් මේ ලුණු දාන්නේ නැහැ. සුප් එකට දානවා නම් අද සුප් එකට නැති නිසා ඒ ටික දාගත්ත. ඉතින් දැන් තැම්බිලා මේ තියෙන්නේ සලාත වලට එළවලු ටික කපාතිදී මම මේ කපන එක නවාට පෙන්වන්න බැරි වුණා මේ ටයිම් එකත් එක්ක මේ ෆෝන් එක තියාගන්නත් හරි අමාරුයි ඒ නිසා මෙතන ටිකක් අඩු කෑාර අඩුයි කෑාර ඉවර වෙලා ගිනායි නෑ ඉතින් මේ ගසාල් කියන්නේ කැරට් මල්පු කියන්නේ ගෝවා තමත් කියන්නේ තක්කාලි ඉතින් මෙහි භාෂාවත් එක්ක තමයි ඉතින් මම අර කිව්වේ මෙහි නම් ටික කියන කෑාර අඩුයි කෑාර කියන්නේ පිපිඤ්ඤා කොළ පාට පිපිඤ්ඤා එකක් තියෙන ඉතින් ඒක අඩුයි මේකට දෙහි අඹුල් ටිකක් දාලා ලුණු ටිකක් දාලා මේ කවලම් කරගෙන මේ කට්ටිය කන හැමදාම කන ටයිම් එකට මේක කන්න ඕන. මෙයාලා කනවා මේක. ඒ අතරේ මම බත් එකක් තියාගත්තා අනෙත් ලිපේ. මේ තියෙන්නේ හදාගත්ත බත් එක. මෙහි මේක තමයි බිරියානි කියන්නේ. අර මම හදාගත්ත එළවලු මිශ්‍රණය තියෙනව නේද? බත් එකට කවලම් කරන්න තියෙන එක. මාළුවත් මම අවන් එකට දැම්මා. දැන් ඒකත් හරි ගිහින් තියෙන්නේ. මෙයාලා කෑවා. කෑවට පස්සේ මම මට තේ එකක් හදලා දුන්නා බ්ලැක් ටී එකක්. මේ මම ඒක අතර ගෙනාවා. දැන් ඒක පීලා නා ගන්න ඕන. බ්ලැක් ටී මින්ච් කොලක් දාලා තියෙන්නේ. බස. මම ගෙදර ඉන්නවා. ඒක කෙල්ලේ. අස. යාළු හොඳයි. එයා මේ හැමදාම කපුවම තේ එකක් බොනවා. ඉතින් මට හදලා දුන්නා තේ එකක්. මින්ච් කොලක් දාලා තියෙන්නේ. හරි දැන් 2:19 වෙලාව. මට හරි මහන්සි යන්නේ අද මට ඇඟට හුස්ම ගන්නකොට එහෙම හරි මහන්සි. මම දැන් නා ගන්න යනවා. නාන්නේ මම දැන් ගහුත ගන්න මට ඒ තරම් අමාරුයි. ඊ මම නෑවා. මම ඒකත් බිලි ඉවරලා ඔම්ලට් එකක් හැදුවා. ඉතින් මට ඔයාලට ඒක පෙන්වන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ මේ මෙමරි තියෙන්නේ නැහැ අනේ වීඩියෝ කරන්න අමාරුයි. ඉතින් පුල් වෙනවා ටක් ගාලා. ඒක නිසා ඒක ගත්තේ නැහැ. කෑවෙත් නැහැ තාම. ඉතින් ඇඟ සෝදගෙන ඇවිල්ලා මම කන්න කියලා හැදුවේ. ඇඟ සෝදගෙන ඉන්නම්. මම දැන් ඇඟ සෝදගෙන ආවා. මගේ කොණ්ඩේ අමුබ ළමයි. මම දැන් ඔලිව් ඔයිල් චුට්ටක් ගාගත්තා. හොඳට පීරන්නේ නැහැ කොණ්ඩේ යන නිසා. නිකන් මෙහි පොඩක් ගහගත්තා. කොණ්ඩේ යනවා නැත්තම් කොණ්ඩේ නිකම්ම ගැලවි යනවා. ඉතින් මම මෙහෙම කරලා කට්ට ගන්නවා. මගේ ෆෝන් එකේ ක්වොලිටි නෑනේ. මං කාලා ආවා. කෑවේ නම් ඉතින් අද ඒව මම වෙනවා මට උයන්නේ නැහැ. සාමාන්‍ය මම මෙයාලා කන ඒවාම තමයි කන්නේ. ඉතින් උයන්නේ නැහැ මට. ඉතින් මම වෙනද නම් පිටර ඔම්ලට් දාන්නේ නැහැ. අද දාගත්ත පිටර ඔම්ලට් එකක්. කාලා ආවා. ඉතින් දැන් කාමරේට අතට මං දැන් මං කන්න හැදුවේ. මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝ බලන්න. අදත් මාළු චුටි ගෑල්ලකුත් ගත්තා. සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම. කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් කොහොමද හොඳ නරක ඉතින් ඕන දෙයක් කියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මම වීඩියෝ කරන්න ඕමල් ෆෝන් එකේ නිසා මේ චුට්ටක් අවුල් වගේ. ඉතින් ගිහින් එන්නම් හැමෝටම ආදරේ. බයි පරිස්සමින් ඉන්න.